හැම්ස්ටර් කියන පුද්ගලයා කැලයක් ගවේෂණය කරන්න යනවා. ඉතින් හරිම අමුතු දෙයක් වෙනවා. මේ තියෙන්නේ එදා හැම්ස්ටර්ගේ කැමරා කාචේ රෙකෝඩ් වුණ අద్భుත වීඩියෝ. Bro, is that my fork? What? Hello? No. Why is that? No. Hello? What the hell? Is anybody there? What the? Yep, nope, I'm good. ඔයාටත් ඒක ඇහුණද? හැම්ස්ටර් ගුහාව ළඟට යද්දී බේරගන්න කියලා කියනවා ඇහෙන්න තියෙනවා. හැම්ස්ටර්ගේ වීඩියෝ එක බලපු නරඹම් කරුව කියලා තිබුණේ ඔය ඉන්නේ මිමික් කෙනෙක් කියලා. ඒ හිටිය ඇත්තටම මිමික් කෙනෙක්ද? ඔයාගේ අදහස් චටින් කමෙන්ට් කරන්න යන්න. මේ ඊළඟ වීඩියෝ එක මට හම්බ වෙන්නේ බිග්ෆුට් කියන TikTok channel එකෙන්. මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ ඉයන් කියන පුද්ගලයා. ඉයන් රෑයාගේ බලපටව දෙන්නත් එක්ක කැලෑ පාර ගැවිදගෙන යද්දී ඉයන්ට විලාප දෙන ශබ්දයක් ඇහෙනවා. ඉයන් ඒ හින්දා මේක රෙකෝඩ් කරනවා. එහෙම කරන්නේ ඕනම සාක්ෂියක් විදිහට තියාගන්න. මේ තියෙන්නේ එදා ඉයන්ගේ කැමරාවේ රෙකෝඩ් වුණ ඒ වීඩියෝ එක. Fine. What is it, girls? ඔයාටත් ඒක ඇහුණද? ඉයන්ගේ කැමරා එකේ හොඳට මේ විලාප දෙන ශබ්දය රෙකෝඩ් වෙලා තියෙනවා. ඉයන්ගේ වීඩියෝ එක බලපුවා කියලා තිබුණේ ඔය ඉන්නේ වෙන්ඩිගෝ කෙනෙක් වෙන්න පුළුවන් කියලා. වෙන්ඩිගෝ කියන්නේ අස්ථි පිටට පෙනෙන සිහින් වියලීගේ සිරුරක්ගේ මිත්‍යා ජීවියෙකි. වෙන්ඩිගෝ නිර්මාණය වෙන්නේ අධික සීතල කාලයේදී ආහාර නොමැති වීම නිසා වෙනත් මිනිසෙකුගේ මස්සන බව කීම නරභක්ෂකත්වයක් ඇති වෙන පුද්ගලයෙක් මෙම රකුසා බවට පත් වේ. ඔවුන් එන විට දරුණු සීතලක් සහ ආයාපත් කාණ ගුණයක් ඇති වේ. ඉතින් මෙයාට මොකද හිතෙන්නේ? ඒ හිටිය ඇත්තටම වෙන්ඩිගෝ කෙනෙක්ද? ඔයාගේ අදහස චටින් කමෙන්ට් කරන්න යන්න. මේ තියෙන්නේ ගෙදරක CCTV කැමරා එකක රෙකෝඩ් වුණ අద్భుත වීඩියෝ එකක්. මේ ගෙදර අයිතිකරුවන් ඩැනියල් මේ වීඩියෝ එක එයාගේ TikTok account එකට දාන්නේ මේ වීඩියෝ උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ. ඩැනියල්ගේ වීඩියෝ එක බලපු නරඹම් කරුවා කියලා තිබුණේ ඔය ඉන්නේ මියගේ කෙනෙක්ගේ ආත්මයක් කියලා. මේ තියෙන්නේ වීඩියෝ එක. ඔයත් ඒක දැක්කද? බිත්තියට ඈපැත්තේ පාර මොකක් හරි ඡායාවක් වගේ දෙයක් ගොඩක් වේගෙන් යනවා පේන්න තියෙනවා. ඒ ඡායාව මිනිස්සෙට සමානයි. ඒ හිටිය ඇත්තටම මේගේ ආත්මයක්ද? ඔයාගේ අදහස චටින් කමෙන්ට් කරන්න යන්න. මම හිතනවා අද වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට සුපිරි වීඩියෝ ටිකක් අපි මේකේ දානවා. එහෙනම් අදට ගිහින් එන්න. goodbye. subscribe කරලා තියාගන්න.